ෆස්ට් ටයිම් අපි මේ වගේ ලයිව් සිංගෙක් එක සිංහල ෆිල්ම් එකක් කරපු මම හිතා ලංකාවේ පළවෙනි චිත්‍රපටය මේක. ඒ වගේම තමයි ඉන්දියන් ඩිරෙක්ටර් කෙනෙක් එක්ක මගේ මේ කරපු දෙවෙනි චිත්‍රපටය ඉන්දියන් ඩිරෙක්ටර් කෙනෙක් එක්ක මම කරපු. ලංකාවේ මම හිතන්නේ පළවෙනි වරට වෙන්න ඇති ඉන්දියානු ගායන ශිල්පීන් දෙන්නෙක් සිංහලෙන් ගායනයේ යෙදුනේ. මම හිතන්නේ ඒකත් වෙන එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම මගේ චූටි පුතා මිනෙත් මම ඇක්ට් කරනකොට එයා සිං කරන්නේ. ඒකත් තව එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මේකේ ෆිල්ම් එකේ ෆුල් ඔෆ් එක්ස්පීරියන්ස්. දකින්න ජොන්රස් වලින් හරි සම්පූර්ණ වෙනස් ෆිල්ම් එකක්. මේක ස්ටෝරි එකක් ඇවිල්ලා නැහැ ලංකාවේ. මම හිතන්නේ මේ වගේ ෆොරස්ට් එකක් ගැන කතාව බැලුවා මේක සිංහය කොහොමද එන්නේ කියන එක පෙන්වනවා මේක. ඉතින් ඒක මම එකයි කිව්වේ මේක කෙනෙක්ගේ ඉමේජිනේෂන් එකක්. මෙහෙම වුණොත් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒක ලස්සනට JK ඒක දීලා තියෙන ඔඩියන්ස් එකට. ඉතින් මම හිතනවා මේ ෆිල්ම් එක ඇත්තටම සිංහල ෆිල්ම්ස් බලන ඔඩියන්ස් එකට අර කිව්වා වගේ ඩිෆරන්ට් එක්ස්පීරියන්ස් එකක් යාලා දෙයි කියලා. ඉතින් ඒගොල්ලන්ට ඇවිත් බලන්න කියලා තමයි කියන්න ඕනේ.